අදත් ඔයාලව ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. අද ඔන්න අරන් ආවේ කිසිම රසකාරකයක් දාගන්න නැතුව හදාගන්න පුළුවන් රසම රස පෙනුමෙන් ලස්සන ඉස්සෝ chops එකක් හදාගන්න විදිය. මෙන්න මේ දේවල් තමයි ඉස්සෝ chops එක හදාගන්න අවශ්‍ය වෙන්නේ. chops එකකට සුදුසු ඕනම එළවලු වර්ගයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මම පාවිච්චි කරන්නේ මෙන්න මේ දේවල් ටික. මම කැරටොත් මෙන්න මේ වගේ හැඩයකට කපා ගත්තා. අලනම් මේ වගේ හීනියට පිටි කපා ගත්තා. ගෝවා බෝංචි මේ වගේ තමයි මම කපා ගත්තේ. ලුණු ටිකත් මම මේ වගේ පියලි වෙන්න කපා ගත්තා. ඊළඟට මම මේ එළවලු ටික තඹ ගන්න නැතුව ස්ටීම් කරගන්න තමයි හදන්නේ. මම සාමාන්‍යයෙන් chops හදද්දි මේ විදියට තමයි එළවලු ස්ටීම් කරගන්නේ. ඒකෙන් එළවලු වල තියෙන පෝෂණීය ගුණය නැති වෙන්නේ නැතුව එළවලු වල තියෙන ඒ පාට ඒ ලස්සන ඒ විදියටම අපිට අරගන්න පුළුවන්. එළවලු ටික ගොඩක් වෙලා ස්ටීම් කරගන්න නැහැ. මොකද මේව හීනෙට කපලා තියෙන නිසා ඉක්මනින් ස්ටීම් වෙනවා. බාගෙට වගේ තමයි මම මේ විදියට ස්ටීම් කරලා අරගත්තේ. chops එකට දාන ඉස්සෝ ටිකත් මම වෙනම fry කරලා අරන් තමයි එකතු කරගන්නේ. එහෙනම් දැන් අපි chops හදන්න පටන් ගමු. මේ වගේ මම pan එකක් ලිපෙන් තියලා ඒකට butter ටික දාගන්නවා. දැන් මේකට තලාගත්ත ඉඟුරුයි සුදුලුණුයි ටික දාලා මේ වගේ ටිකක් කලවම් කරගන්නවා. මම දැන් ස්ටීම් කරගත්ත එළවලු ටික එකතු කරගන්න තමයි හදන්නේ. මුලින්ම අල ටික දාලා ටිකක් කලවම් කරගෙන ඉතුරු එළවලු ටික එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. බටර් එක ඉඟුරු සුදුලුණු එක හොඳට කලවම් වෙන විදියට මේ වගේ හොඳට කලවම් කරගන්න ඕනේ. මන් දැන් කලින්ම ෆ්‍රයි කරලා තියාගත්ත ඉස්සෝ ටික තමයි එකතු කරගන්නේ. ඉස්සෝ ටික දාගත්තට පස්සේ රස අනුව ගම්මිරිස් ලුණු ටික එකතු කරලා මේක හොඳට කලවම් කරගන්නවා. ගම්මිරිස් එකතු කරගද්දී රස අනුව ටිකක් වැඩිපුර එකතු කරගන්න පුළුවන් නම් chops එක ගොඩාක් රස කරගන්න පුළුවන්. ඒ නිසා ටිකක් වැඩිපුර එකතු කරගන්න. ගම්මිරිසුයි ලුණුයි එකතු කරගත්තට පස්සේ මම මේකට එකතු කරගත්තේ උකු පොල් කිරි එක. chops එකකට උකු පොල් කිරි දාගන්නවා කියන්නේ ගොඩාක් රස වැඩි වෙනවා. මම දෙසරේ උකු පොල් කිරි ටික එකතු කරලා හොඳට කලවම් කරගත්තා. මන් අන්තිමටම තමයි ලුණු ටික එකතු කරගන්නේ. ලුණු ටිකක් දාලා මේ වගේ හොඳට කලවම් කරගන්න ඕනේ. එළවලු ටික ස්ටීම් කරලාම එකතු කරගන්න නිසා ගොඩක් වෙලා අපිට ලිපේ තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විනාඩි 5ක් වගේ පොඩි කාලයකින් මේ වගේ රසම රස පෙනුමෙන් ලස්සන ඉස්සෝ chops අපිට හදාගන්න පුළුවන්. මන් දැන් ලිපෙන් මේ වගේ අයින් කරලා මේ වගේ ප්ලේට් එකකට දාගත්තා. මේ තියෙන්නේ අපි හදාගත්ත පෙනුමෙන් ලස්සන රසම රස ඉස්සෝ chops. chops එකක් හදාගද්දී එළවලු වතුරෙන් තඹ ගන්න නැතුව ස්ටීම් කරලා මේ වගේ හදාගන්න. එතකොට chops එක ගොඩාක් ලස්සනට වගේම රසට හදාගන්න පුළුවන්. ගොඩාක් වෙලා ලිපේ තියාගන්න ඕනෙත් නැහැ. හරි ඉක්මනින්ම විනාඩි 5ක් වගේ පොඩි කාලයකින් රස chops එකක් ඔයාලට හදාගන්න පුළුවන්. අදත් මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉක්මනින්ම තවත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.